ඩියර් එක්ස් කතාමාලාවේ 3 වෙනි කොටස අද අරගෙන එන්නේ. ඩියර් එක්ස් කියන්නේ 2025 නොවැම්බර් මාසයේ රිලීස් වෙච්ච අලුත්ම කතාමාලාවක්. විකාශය වෙච්ච ගමන්ම කතාව අතිශයින්ම ජනප්‍රියත්වයට පත් වුණ නිසා ඔයාලටත් බලන්න ගේන්න හිතුණා. කොරියානු කතාවලට කැමති හැමෝටම හොඳට හුරුපුරුදු ජනප්‍රිය නළු නිළියන් පිරිසක්ම මේ කතාමාලාවේ ඉන්නවා. සුන්දරත්වය සහ ජනප්‍රියත්වය උපයෝගී කරගනිමින් තම වෘත්තීය ජීවිතය ඉදිරියට ගෙන යන ජනප්‍රිය නිළියක් වන බෙක්කා ජින් වටා මේ කතාව නිර්මාණය වෙලා තියෙන්නේ. බෙක්කා ජින් කුඩා කාලයේදී ගෘහස්ත හිංසනයට ලක්වුණු ළමයෙක්. ඒ ලැබපු අත්දැකීම් සමග ඇය තම හැඟීම් සංගවා ගැනීමට සහ අන් අයගේ සිතුවිලි හඳුනාගෙන ඔවුන්ව හැසිරවීමට ඉගෙන ගත්තා. ඇය සාමාන්‍යයෙන් ත්‍යාගශීලී සහ මිනිසුන්ට කරුණාවන්තයි. යම්කිසි කෙනෙක් ඇයව කෝපයට පත් කළොත් හරි ඇයගේ ගමනට බාධා කළොත් ඇය සංගවාගෙන ඉන්න යක්ෂ ස්වරූපය එළියට එනවා. ඒත් එක්කම මේ කතාවේ ලස්සන ආදර කතාවකුත් දිගහැරෙනවා. කතාවට ගිහිල්ලම බලමුකෝ. 3 වෙනි කොටස පටන් ගන්නේ හොරෙක්ව අල්ලගත්ත කඩවසම් පුද්ගලයා දිහා ආජින් බලාගෙන ඉන්නවා. එතකොටම පොලිසියෙන් ඇවිත් හොරාව අත්අඩංගුවට ගන්නවා. මේ හොරාව අල්ලගත්ත පුද්ගලයාගේ නම චෝයි ජුන් හෝ. ඔහු කැෆේ එකක අයිතිකාරයෙක්. සොරකම් කරපු හෑන්ඩ් බෑග් එක අයිතිකාරයාට දෙනවා. ඔහුගේ කැෆේ එකේ ඉන්න සහායකයා ඔහු එක්කන් යනවා. වටේ ඉන්න සෙනග ඔහුගේ ක්‍රියාවට අත්පොලසන් දෙනවා. චෝයි ජුන් හෝ බේස්බෝල් ක්‍රීඩාවට සමුදුන්න හිටපු දක්ෂ ක්‍රීඩකයෙක්. ජුන්සෝ ඔහු ගැන ආටිකල් එකක් ෆෝන් එකෙන් බලමින් ඉන්නේ. ජුන්සෝ මේ වෙලාවේ ඉන්නේ චෝයිගේ කැෆේ එකේ. තනියම නෙවෙයි ආජින් එක්ක. ඇය මේ වෙලාවේ චෝයි එක්ක බොහොම ලොකු සුහද කතාවක ඉන්නේ. ඒ සුහද කතාවට ජුන්සෝගේ නම් වැඩි කැමැත්තක් නෑ වගේ. මේ වෙලාවේ කතාවේ ජුන්සෝගේ කටහඬින් දෙබසක් කියනවා. ඇය අපායේ දොරටු විවෘත කිරීමට පෙර ඒ මොහොත ගැන මම සමහර වෙලාවට ආපසු හැරිලා බලනවා. ආජින්ට ඒ පුද්ගලයා හමුවීම අහම්බයක්ද නැත්තම් මේක ඉරණමද? ඔවුන් දෙන්නගේ කතාව ඉවර වෙලා ආජින් ලබන සතිය හමුවෙමු කියලා ඔහුගෙන් සමුගන්නවා. ඇය ඇවිත් ජුන්සෝට කියනවා මම ලබන සතියේ ඉඳන් මේ කැෆේ එකේ පාර්ට් ටයිම් ජොබ් එකක් කරනවා. ජුන්සෝ අහනවා පාර්ට් ටයිම් ජොබ් එකක් පටන් ගන්න ඉක්මන් වැඩි නැද්ද? ආජින් කියනවා මගේ ඔළුව පොඩ්ඩක් නිදහස් කරගන්න ඕනේ. ජුන්සෝ ඇයට නවතින අලුත් තැනක් හොයාගෙන ඒ ගෙදර ඇඩ්‍රස් එක ආජින්ට දෙනවා. නමුත් ආජින් එහෙ යන්න කැමති නැහැ. ඇය බොහොම ස්ථීරව කියනවා මම හිටපු තැනම ඉන්නම්. ජුන්සෝ කියනවා ඔයාගේ තාත්තා ඔයා ඉන්න තැන දන්නවා. ආයෙත් සල්ලි හොයාගෙන එයි. ආජින් ඒ ගැන ගාණක්වත් නැතුව කියනවා මම එයාට සල්ලි හැමදාම දුන්නොත් එයා මට ගහන එකක් නැහැ. එහෙම කියලා ඇය ජුන්සෝගෙන් සමුගෙන යනවා. මේ වෙන දේවල් ගැන ජුන්සෝගෙන වැඩි කැමැත්තක් නෑ වගේ. ජුන්සෝ ගෙදරින් යන්න ලෑස්ති. ඔහුගේ අම්මා ඔහුට බනිනවා ආජින්ගේ පස්සෙන් ඔහු යන එක ගැන. ඇය කියනවා ආජින් තවදුරටත් ඔබේ ජීවිතයේ කොටසක් නෙවෙයි. ජුන්සෝ කේන්තියෙන් කියනවා ඔයා නිසා තමයි මට එයාව දාලා යන්න බැරි. එයාගේ තාත්තා කරන නරක වැඩවලට ඔයා තවුල් වුණා. එයාගේ තාත්තා හිරේ ගියාට පස්සේ ශීත ඍතුවේදී ඔබ ඇයව පාරට ඇදලා දැම්මා. අම්මා කියනවා මම ඒව කරේ ඔයාගේ යහපත වෙනුවෙන්. ජුන්සෝ වේදනාවෙන් කියනවා නිදහසට කරුණු කියන්න එපා. ඔයත් ඇයගේ තවත් අපයෝජකයෙක් විතරයි. අම්මා යන්න එපා කියද්දී ජුන්සෝ ගෙදරින් යන්න යනවා. ආජින් ඇයගේ අලුත් පාර්ට් ටයිම් ජොබ් එක විදිහට කැෆේ එකේ වැඩ පටන් ගන්නවා. ඇය වැඩ කරන කැෆේ එක අසලම බිල්ඩින් එකේ ජුන්සෝ ළමයින්ට පන්ති පවත්වනවා. ජුන්සෝගේ පන්තියේ කොල්ලෝ සෙට් එකක් ආජින් දිහා බලාගෙන කතා වෙනවා අලුතෙන් කැෆේ එකට ආපු කෙල්ල ලස්සනයි කියලා. ආජින් ඉන්න නිසා වැඩිපුරම කැෆේ එකට එන්නේ කොල්ලෝ. මේ අතර ආපු එක තරුණයෙක් ආජින්ගෙන් අහනවා ඔයාට පෙම්වතෙක් ඉන්නවද? ආජින් කියනවා පෙම්වතෙක් ඉන්නවා කියලා. එතකොට අනිත් තරුණයා අහනවා ඔයාගේ පෙම්වතා වෙනුවට මගේ මේ යාළුවව හුවමාරු කරගන්න බැරිද? ඇය hina වෙලා කියනවා ඇත්තරම කනගාටුයි. මගේ පෙම්වතා මීට වඩා හොඳ පෙනුමක් තියෙනවා. කැෆේ එකේ ඉන්න අනිත් සේවකයා ආජින්ට පෙන්නනවා ඇයගේ ෆොටෝස් සමාජ මාධ්‍යවල ප්‍රචාරය කරලා තියෙනවා. මේ අතර ඉන්ටර්නෙට් කැෆේ එකක ඉන්න වින්ටර් හැට් එකක් දාගත්ත පුද්ගලයෙක් වශී වෙලා වගේ අන්තර්ජාලයේ තියෙන ආජින්ගේ ෆොටෝස් බලනවා. මීට කලින් ආජින්ව හමු වෙන්න ආපු සියෝ මීරිත් ආජින්ගේ ෆොටෝස් දැකලා ඇය නැවතත් ආජින් ගැන සොයා බලන්න ලෑස්ති වෙනවා. කැෆේ එකේ ඉන්න චෝයි ක්‍රීඩා වීඩියෝ එකක් බලනවා දැකලා ආජින් අහනවා යූසික්ගෙන් මොනවද ඔහු නිතරම බලන්නේ? යූසික් කියනවා ඔහු හිටපු දක්ෂ බේස්බෝල් ක්‍රීඩකයෙක්. ක්‍රීඩා කරන අතරතුරදී කුවක් ඉයුන් ක්‍රීඩකයා නොසැලකිලිමත්ව ලිස්සා ගිහින් චෝයිගේ ඇඟේ හැප්පීම නිසා චෝයිගේ අතට දැඩි ලෙස හානි වෙලා. ඒ නිසා ක්‍රීඩාවෙන් සමුගන්න වුණා. චෝයි බේස්බෝල් මැච් එක දිහා සතුටින් බලාගෙන ඉන්නවා දැකලා ආජින් කියනවා මම ඔහු වුණා නම් මට බේස්බෝල් මැච් තවදුරටත් බලන්න බැරි වෙයි. මේ වෙලාවේ PB ඒජන්සි එකේ විධායක නිලධාරී ඉම් සින් යොන් චෝයි හොයාගෙන කැෆේ එකට එනවා. යූසික් ආජින්ට කියනවා PB ඒජන්සි එකත් එක්ක චෝයි අලුත් ගිවිසුමක් අත්සන් කරන්න යනවා කියලා.
රෑ වෙලා කැෆේ එකට කෝල් එකක් එනවා. කෝල් එක ආන්සර් කරන්නේ චෝයි. කෝල් කරන පුද්ගලයා අහන්නේ කැෆේ එකේ වැඩ කරන ගෑනු ළමයා ගැන. ඒ කියන්නේ ආජින් ගැන. කෝල් කරන පුද්ගලයා ඇයගේ ෆෝන් නම්බර් එක ඉල්ලනවා. නමුත් චෝයි ඇයගේ පෞද්ගලික තොරතුරු දෙන්න බැහැ කියනවා. ඒ කෝල් එකෙන් පස්සේ චෝයි ආජින්ට ගිහින් කියනවා ඔයා පරක්කු වෙන නිසා ගෙදර යන්න. ඔය කුණු දාන වැඩේ මම යූසික් සමග එකතු වෙලා කරන්නම්. නමුත් ආජින් කුණු එක ගිහින් දාන්න යනවා. මේ වෙලාවේ කෝල් කරලා ආජින්ගේ නම්බර එක ඉල්ලපු වින්ටර් කැප් එකක් දාගත්තු පුද්ගලයා කැෆේ එකට එනවා. ඔහොම තමයි ආජින්ගේ ෆොටෝස් බලමින් ඉන්ටර්නෙට් කැෆේ එකේ හිටියෙත්. නමුත් යූසික් කැෆේ එක වහලා තියෙන්නේ කියලා ඔහුට යන්න කියනවා. ඔහු ආජින් ගැන අහනවා. ඔහු ඇවිත් තියෙන්නේ ආජින්ව හමු වෙන්න. යූසික් ඔහුව කැෆේ එකෙන් එළියට දාලා දොර ලොක් කරනවා. මේ අතර පෙන්නනවා ජුන්සෝ තමන්ගේ සීයාත් එක්ක පියාව අනුස්මරණය කරන්න ඇවිල්ලා. මේ වෙලාවේ සීයා ජුන්සෝ ගෙදරින් ගියපු එක ගැන කතා කරනවා. සීයා කියනවා තමන් ඒකට ජුන්සෝට උදව් කළේ ජුන්සෝ ඔහුගේ අම්මත් එක්ක එකට ජීවත් වෙනවට කැමති නැති නිසා බව. මේ වෙලාවේ ආජින් බස් එකෙන් බැහැලා ගෙදර යමින් ඉන්නවා. ඒ බස් එකේම ආජින්ව හොයාගෙන ආපු පිස්සු මිනිස්සයාත් ඇවිත්. ඔහු ආජින්ගේ පස්සෙන්ම යනවා. අනුස්මරණය ඉවර වෙලා ජුන්සෝ ආජින්ව හමු වෙන්න එන ගමන් ආජින්ට කෝල් එකක් ගන්නවා. එතකොට ඔහු දකිනවා ආජින්ගේ බෑග් එක සමග ෆෝන් එකත් බිම තියෙනවා. ඔහු කලබලෙන් දුවලා ගිහින් බෑග් එක අහුලනකොට දකිනවා ආජින් පුද්ගලයෙකුට පහර දෙනවා. ආජින් තමන්ගේ පස්සෙන් ආපු වින්ටර් කැප් එකක් දාගත්ත පිස්සු මිනිස්සයාට ගලකින් ඔලුවට ගහලා. ඔහු ලේ පෙරාගෙන බිම වැටිලා ඉන්නවා. ආජින් කේන්තියෙන් අහනවා ජුන්සෝගෙන් ඔයා මොකද මෙච්චර පරක්කු? ඔයා දන්නවද මට තව ටිකෙන් මොකද වෙන්නේ කියලා? මේ වෙලාවේ ආජින් ජුන්සෝගෙන් අහනවා ඔයා මං වෙනුවෙන් ඕනම දෙයක් කරනවද? ජුන්සෝ කියනවා කෙනෙක්ව මරණ එක හැර අනිත් ඕනම දෙයක් ඔයා වෙනුවෙන් කරනවා. ආජින් කියනවා මම කොහොමත් ඔයාගෙන් ඒ වගේ දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ආජින් යන්න පිටත් වෙලා කියනවා ඔයා මිනිස්සෙක් මරන්න තරම් නිර්භීත වුණා නම් මම ඔයාට කියයි බෙක්සුන්ගෙන් පටන් ගන්න කියලා. ඇය මේ කියන්නේ ඇයගේ තාත්තා ගැන. ලේ පෙරාගෙන බිම වැටිලා ඉන්න මිනිස්සයා ජුන්සෝගෙන් උදව් ඉල්ලනවා. ජුන්සෝ උදව් කරන්න කලින් මේ වෙච්ච කිසිම දෙයක් කාටවත් නොකියන බවට ඔහුගෙන් පොරොන්දුවක් ගන්නවා. පසුව ජුන්සෝ ඇම්බියුලන්ස් එකකට කෝල් කරලා මිනිස්සෙක් වැටලා ඉන්න බව දන්වනවා. ඒ වගේම ආජින් ඔහුට පහර දුන්න ගල අරගෙන ගිහින් ජුන්සෝ ගඟට විසික් කරනවා. ආජින් තමන්ගේ තාත්තට ගන්න සල්ලි එළියෙන් තියලා ගිහින්. ඉතින් ආජින් ගෙදර එනකොට තාත්තයි සල්ලි ගෙනියන්න ඇවිල්ලා. එතකොට ආජින්ට ඇහෙනවා තාත්තා කාත් එක්ක හරි ෆෝන් එකෙන් කතා කරනවා. තාත්තා කියන්නේ තමන්ගේ දුවගේ වීඩියෝ අරගෙන හරි ඇයව දූපතකට විකුණලා හරි කමක් නැහැ ඩොලර්ස් හොයලා දෙන්න කියලා. ඒ කතාව ඇහිලා ඇය කේන්තියෙන් වගේ තාත්තා ළඟට එනවා. තාත්තා ඒව දකිනවා. තාත්තා හිතන්නේ ඇය තමන්ව තල්ලු කරන්න යනවා කියලා. ඔහු ආජින්ට පහරක් දීලා ඇයට තර්ජනය කරනවා. පස්සේ ඔහු එතනින් යන්න යනවා. පඩිපෙළ නැගගෙන එන ජුන්සෝට ආජින්ගේ තාත්තව හමු වෙනවා. ආජින්ගේ තාත්තා ඔහුට කියනවා ඒ කෙල්ලගෙන් ඈත් වෙලා ඉන්න. ඇය නිසා ජීවිතේ විනාශ කරගන්න එපා කියලා. ඔහු යනවා. ජුන්සෝ ආජින්ව හමු වුණාම දකිනවා ආජින්ගේ බෙල්ලේ තාත්තගේ පහර දීම නිසා තුවාල වී ඇති බව. ඇය ජුන්සෝගෙන් අහනවා ඔයාට පුළුවන් ද තව ටිකක් මට ගහන්න? පස්සෙන් ආපු පුද්ගලයා කරපු පහර දීමක් විදියට පේන්න. ඔහු කියනවා මම ඒක කරන්නේ නැහැ. ආජින් කියනවා ඒක අලුත් දෙයක් නෙවෙයිනේ. ඔයා කලින් මට ගහනවා දැකලා තියෙනවනේ. ජුන්සෝ කියනවා ඒ නිසා තමයි මට ඔයාට ගහන්න බැරි. ඒක මට හරි වේදනාවක්. ආජින් කියනවා ඔයාට බැරි නම් කමක් නැහැ. මම ඔයාට වේදනාවක් ගෙන දෙන කෙනෙක් වෙන්න කැමති නැහැ. ඔයා දන්නවනේ මම අනිත් හැමෝටම සලකන විදිහට නෙවෙයි ඔයාට සලකන්නේ. එහෙම කියලා ඇය ජුන්සෝව බදා ගන්නවා. ජුන්සෝ කියනවා සමහර වෙලාවට ඔයා මාව බය කරනවා. ඒ ඔයා පොඩි කාලේ ආදරය කළේ නැති නිසා වෙන්න ඇති. ඒ නිසා මට තේරෙන්නේ නැහැ මොනවා කරන්නද කියලා. ආජින් කැෆේ එකේ වැඩ කරමින් ඉන්නකොට චෝයි දකිනවා ඇගේ බෙල්ල තුවාල වෙලා තියෙනවා. ඔහු ඒ ගැන අහපුවාම ඇයි කියන්නේ නිකන් සීරීමක් කියලායි. ඔහු කියනවා තමන් කැෆේ එකේ බොස් වුණාට ප්‍රශ්නයක් තියෙනවා නම් බය නැතුව තමන්ට කියන්න. ඔයා සහ යූසික් මට පවුලේ අය වගේ. ඔහු ඇය තනියම ඉන්න එක ගැන කරදර වෙනවා. ඇයගේ තාත්තා මොකද කරන්නේ අහපුවාම ඇය තාත්තා දුර පළාතක වැඩ කරන බව පවසනවා. ඊට පස්සේ පෙන්නන්නේ ආජින්ගේ තාත්තා කාන්තා විවේකාගාරයක ඉඳන් එළියට එනවා. ඔහු හිමීට වටපිට බලලා ගිනි නිවන උපකරණ සහිත පෙට්ටියක් ඇරලා ඒකේ තියෙන සල්ලිත් අරගෙන පොඩි කැමරාවක් ඒක ඇතුලෙන් තියෙනවා. ඔහු මේ කරන සියලුම දේවල් ජුන්සෝ තමන්ගේ ෆෝන් එකෙන් වීඩියෝ කරනවා. ඔහු එතනින් යනවත් එක්කම බයිසිකලයකින් එන පුද්ගලයෙක් ඒ පෙට්ටිය ඇරලා ඒක ඇතුලේ තියෙන පොඩි කැමරාව අරගෙන යනවා. ආජින්ගේ තාත්තා කාන්තා විවේකාගාරයක සැඟවුණු කැමරාවක් සවි කරලා ඒකේ වීඩියෝ රෙකෝඩ්ස් දීලා ඔහු සල්ලි අරගෙන ඔහු මේ ගැන ෆෝන් එකෙන් කියන ගමන් තමන්ගේ දුවගේ වීඩියෝ එකක් ගන්න එක ගැනත් කතා කරනවා. එතකොට ඔහු දකිනවා ජුන්සෝ මේ සියල්ල රෙකෝඩ් කරන බව.
ඔහු එතනින් දුවල යනවා. ජුන්සෝ ඔහුව පන්නන ගමන් කෝල් කරලා පොලිසියට කියනවා සැඟවුණු කැමරා සවි කරන අපරාධකරුවෙක්ව හම්බුණා. මම ඔහුව ලුහු බඳිමින් ඉන්නේ. ජුන්සෝ දුවල ගිහින් ඔහුව බිම දාගන්නවා. දෙන්නම පොර කනවා. මේ වෙලාවේ ආජින්ගේ තාත්තා කේන්තියෙන් කියනවා උඹ ඒ කාලේ පොලිසියට කතා කරේ නැත්තම් මම හිරේට යන්නේ නැහැ. උඹ නිසා මගේ ජීවිතේ විනාශ වුණා. ඒ කියන්නේ මීට කලිනුත් ජුන්සෝ මොහුව පොලිසියට අල්ලලා දීලා තියෙනවා. ජුන්සෝ කියනවා ආජින් තමුන්ගේ දුව නේද? ආජින්ගේ තාත්තා කියනවා මම ඇයව මේ ලෝකෙට ගෙනාවා. ඒ නිසා මම ඇයට ඕන දෙයක් කරනවා. ජුන්සෝ කේන්තියෙන් ආජින්ගේ තාත්තව නැවතත් බිම දාගන්නවා. ඔහුගේ බෙල්ල මිරිකනවා. ජුන්සෝ ළඟ තියෙන ගඩොලක් අරන් ඔහුට කේන්තියෙන් ගහන්න යනවා. ඒත් ඔහුට ඒක කරන්න බෑ. මේ වෙලාවේ ආජින් ඇවිත් මේ සිදුවීම බලාගෙන ඉන්නවා. එතකොටම පොලිසියෙන් එතනට ඇවිත් දෙන්නවම අත්අඩංගුවට ගන්නවා. ඊට පස්සේ පෙන්වන්නේ පොලිස් ස්ටේෂන් එක. ආජින් පොලිසියට බොරු කියලා. ඇය කියලා තියෙන්නේ ජුන්සෝ තමන්ගේ සුළු සහෝදරයෙක් බවත් දෙමාපියන් දෙදෙනා වෙන්නුනාට පස්සෙත් ජුන්සෝ තමන්ගේ පස්සෙන් පැමිණෙන බව. ඒ වගේම ඇය තමන්ගේ බෙල්ලේ තුවාලය පෙන්නලා කියනවා ඒක ජුන්සෝ සිදු කළ එකක් කියලා. ජුන්සෝ කියනවා ඇයට පහර දුන්නේ ඇයගේ තාත්තා බවත් ඔහු කරපු වංචාව තමන්ගේ ෆෝන් එකෙන් තමන් රෙකෝඩ් කරපු බවත් පොලිසියට කියනවා. ජුන්සෝ මේ වෙලාවේ ඔහුගේ ෆෝන් එක හොයනවා. පොලිස් පරීක්ෂක ඔහු ළඟ තියෙන ජුන්සෝගේ ෆෝන් එක ඔහුට දීලා කියනවා මේකේ සාක්ෂි තියෙනවා නම් පෙන්වන්න කියලා. ඒත් ඇත්තටම ෆෝන් එකේ සාක්ෂි ටික නැහැ. රණ්ඩුව වුණ තැනදී ජුන්සෝගේ ෆෝන් එක බිම වැටිලා තියෙනවා ආජින් දැකලා ඇය ෆෝන් එකේ තියෙන සාක්ෂි මකලා පොලිස් පරීක්ෂකට ලබා දීලා. ඉතින් ජුන්සෝට කිසිම දෙයක් ඔප්පු කරන්න බැරි වෙනවා. තමන්ගේ දුවගේ සාක්ෂිය නිසා නිදහස් වුණු ආජින්ගේ තාත්තා ඇයත් සමග පොලිසියෙන් එළියට එනවා. මේ වෙලාවේ ආජින් කියනවා ඉක්මනින් සල්ලි ටිකක් හොයාගෙන දන්වන්නම්. එතකන් තමන්ව හමු වෙන්න එන්න එපා කියලා. ඔහු සතුටින් පොලිසියෙන් පිට වෙලා යනවා. ආජින් සිරගත කරලා ඉන්න ජුන්සෝව හමු වෙන්න යනවා. ජුන්සෝ අහනවා ඔයා මොකද්ද කරන්නේ? ආජින් කියනවා ඔයාගේ සැලැස්ම ක්‍රියාත්මක කළොත් වෙන්නේ පොඩි වැරද්දකට ඔහු හිරේ ගිහින් අවුරුදු කීපයකින් නිදහස් වෙලා ආයෙත් එනවා. ඒකෙන් කිසිම දෙයක් වෙනස් වෙන්නේ නැහැ. ඔයාට ඔහුව පරද්දන්න බෑ. ජුන්සෝ එතකොට කියනවා කිව්වනේ මම ඒක බලාගන්නම් කියලා. ආජින් කියනවා ඔයාට කරන්න තිබ්බේ ඒ ගඩොල් කැටෙන් එයාගේ ඔළුව කුඩු කරන එකයි. ඒකයි ඔයාට යව පරද්දන්න බැරි. මේ දේවල් වලින් ඈත් වෙලා ඉන්න. එහෙම කියලා ඇය එතනින් යනවා. ඊට පස්සේ පෙන්නනවා ආජින් තමන්ගේ නළලේ අලුත් ප්ලාස්ටරයක් අලව ගන්නවා. ඇය ඒ ප්ලාස්ටර් එකත් අලවගෙන කැෆේ එකේ වැඩ කරමින් ඉන්නවා. යූසික් සහ චෝයි දකිනවා ඇයගේ තුවාලය. යූසික් ඒ ගැන අහපුවම ඇය කියන්නේ තමන් වැටුණා කියලයි. නමුත් ඔවුන් ඒ කතාව විශ්වාස කරන්නේ නැහැ. චෝයි කෙලින්ම අහනවා ඔයාට කවුද ගැහුවේ? මොකද්ද ඇත්තටම සිද්ධ වුනේ? එතකොට ඇය කියනවා ඔයාලා කලබල වෙයි කියලා මම කිව්වේ නැත්තේ. ටික දවසක ඉඳන් එක පුද්ගලයෙක් මගේ පස්සෙන් එනවා. ඊ අපි අතර පොඩි පොරබැදීමක් සිදු වුණා. චෝයි අහනවා ඔයා පොලිසියට පැමිණිලි කරේ නැද්ද? ඇය කියනවා පොලිසිය කියන්නේ ඔහු මට පහර දුන්නොත් හරි අපරාධයක් කළොත් මිසක් ඔවුන්ට කරන්න හැකි දෙයක් නැහැ කියලයි. ජුන්සෝත් මේ දවස්වල එයාගේ සීයව හමු වෙන්න ගිහින් පස්සේ චෝයි තීරණය කරනවා ටික දවසක් යනකම් ආජින්ව ගෙදරට අරලවන්න. ඊට පස්සේ පෙන්වන්නේ චෝයි තමන්ගේ වාහනයෙන් ආජින්ව ගෙදර එක්කන් යනවා. යන ගමන් ඔහු ඇයට ස්වයං ආරක්ෂක උපකරණයක් දෙනවා. ඇය ඔහුට ස්තුති කරනවා. චෝයි ඇයව නවාතැනටම එක්කන් එනවා. ඒ නවාතැන ගැන චෝයිගේ කිසි පැහැදීමක් නැහැ. ඔහු කියනවා තමන් කැෆේ එක ළඟින් නවාතැනක් හොයලා දෙන්නම් කියලා. මේ වෙලාවේ ආජින් දොර ළඟ තියෙන පෙට්ටියක් විවෘත කරලා බලනවා. ඒකේ මැරිච්ච මීයෙක් ඉන්නවා. චෝයි ළඟට ඇවිත් බලනකොට පෙට්ටිය ඇතුලේ කොළ කෑල්ලක් දාලා තියෙනවා. ඊළඟට ඔයා කියලා. එතකොටම එතන හැංගිලා ඉන්න පුද්ගලයෙක් ඔවුන්ව දැකලා පැනලා දුවනවා. ඔහු කලින් ආජින්ව ලුහු බැඳ කෙනා වගේම වින්ටර් හැට් එකක් දාගෙන ඉන්නේ. චෝයි ඔහුගේ පස්සෙන් ගියත් ඔහු අල්ලගන්න බැරි වෙනවා. නැවතත් කායකට එන චෝයිට මතක් වෙනවා ඔහුගේ කායකේ තියෙන බේස්බෝල් බැට් එක. පස්සේ ඔහු ආජින්ට මැසේජ් එකක් එවනවා. බේස්බෝල් බැට් එක දොර ළඟ තිබ්බා. කනගාටු වෙනවට වඩා ආරක්ෂිතව සිටීම හොඳයි කියලා. ආජින් ගිහින් ඒ බැට් එක අරගන්නවා. යූසික් දකිනවා රාත්‍රියේ ආජින් කඩේක ඉන්නවා. ඒත් එක්කම ඔහු දකිනවා ඒ කඩේ ආජින්ගේ පස්සෙන් එන වින්ටර් හැට් එකක් දාගත්ත පුද්ගලයාත් ඉන්න බව. නමුත් ආජින් ඔහුව දැකලා බය වුණේ නැහැ. ඒ වගේම ඒ පුද්ගලයා ඉක්මනින්ම කඩෙන් පිට වෙලා යනවා යූසික් දකිනවා. ඒක දැක්කට පස්සේ යූසික් පොඩ්ඩක් අවුල් වෙනවා. මේ අතර ආජින් තමන්ගේ ගෙදර බඩු ඔක්කොම අවුල් කරලා දානවා. කණ්ණාඩියත් කුඩු කරනවා. ඒත් එක්කම ආජින් තාත්තට මැසේජ් එකක් දානවා. මම ඔයාට සල්ලි දෙන්නම්. රෑ 8 වෙනකොට ගෙදරට එන්න. ආජින් කැෆේ එකට එනවා. යූසික් කියනවා ඇයව හමු වෙන්න කෙනෙක් ඇවිත් ඉන්න බව. ඒ ඇවිත් ඉන්නේ සියෝ මීරි. ආජින් ඇයව හමු වෙනවා. ඇය ආජින්ගෙන් අහනවා ඔයාට විශ්වාසද? ඔයා රංගපාන්න try කරලා බලන්න කැමති නෑ කියලා.
ආජින් අහනවා ඇයි මාවම නළුනිලියන් වෙන්න ආසාවෙන් ඉන්න ගොඩක් අය ඉන්නව නේද? සියෝමීරි කියනවා ඔයා ඉපදුනේ අනිත් අයට නැති දෙයක් අරගෙන. ඔයා ඒ ගැන හිතලා බැලුවා නේද? ආජින් කියනවා ඔබ හරි. ඔබ කියපු එක මගේ හිතේ තිබුණා. නමුත් මට දැන් බෑ. මට දෙයක් කරන්න තියෙනවා. ඇය අහනවා ඒ මොකද්ද? ආජින් කියනවා ඒක මගේ පවුලේ කාරණාවක්. ඇය කියනවා කවදා හරි රංගපානවා නම් මාත් එක්ක වැඩ කරනවා කියලා පොරොන්දු වෙන්න. අනිත් ඒජන්සි වලට වඩා මම ඔබට හොඳට සලකන්නම්. ආජින් ඒකට ඇයට ස්තුති කරනවා. නැවත හමුවෙමු කියලා ඇය සමුගෙන යනවා. සියෝමීරි ගියාට පස්සේ කැෆේ එකේ ඉන්න චෝයි සහ යූසික් ආජින්ට කියනවා ඇය නිලියක් වෙන එක සුදුසු බව. ඒ වගේම යූසික් කියනවා ජුන්සෝගේ පෙම්වතිය සුපිරි තරුවක් වෙන්නත් පුළුවන් නේද? එතකොට ආජින් කියනවා ජුන්සෝ තමන්ගේ පෙම්වතා නෙවෙයි කියලා. පසුව චෝයි අහනවා ආජින්ගෙන් ඊයේ රෑ මුකුත් උනේ නෑ නේද? ආජින් කියනවා ඊයේ බය හිතුන නිසා මම යාළුවෙක්ගේ ගෙදර හිටියේ. ඒත් අද උදේ මම ගිහින් බලනකොට මගේ ඇපාර්ට්මන්ට් එක අවුල් කරලා කවුරු හරි ගෙට ඇතුල් වෙලා වගේ. චෝයි අහනවා ජුන්සෝ මේ ගැන දන්නවද? ඇය කියනවා මම ඔහුට කිව්වේ නෑ. නමුත් ඔහු හෙට ආපුවම මම දන්වන්නම්. ඉතින් චෝයි අයට අද රෑට ඔහුගේ නිවසේ නවතින්න කියනවා. ඔහු ඔහුගේ දෙමාපියන්ගේ නිවසට යන්නම් කියනවා. යූසික් කලින් දවසේ වෙච්ච සිදුවීම චෝයිට කියනවා. ඔහු කියනවා ආජින්ව ලුහු බැන්ද වින්ටර් හැට් එකක් දාගත්ත පුද්ගලයා කඩේක හිටිය තමන් දුටුව බව. ඔහු මේ දේවල් චෝයිට කියනවා ආජින්ට ඇහෙනවා. එතකොට පෙන්නනවා එදා කඩේදි වෙච්ච සිදුවීම. ආජින් බඩු අතර එන්විලොප් එකක් තියෙනවා. වින්ටර් හැට් එකක් දාගත්ත පුද්ගලයා ගිහින් ඒක අරගන්නවා. පේන විදිහට නම් වින්ටර් හැට් එකක් දාගෙන ඇපාර්ට්මන්ට් එකේ හිටපු පුද්ගලයා ආජින් කුලියට ගත්ත කෙනෙක් වගේ. යූසික් ඒ පුද්ගලයා ආජින් සමග කඩේ හිටියා කියලා කියන්නේ යනකොටම ආජින් තමන්ගේ අත කපාගෙන කෑ ගහනවා. ඉතින් යූසික් කතාව නවත්තලා දෙන්නම කලබලෙන් ඇතුළට දුවනවා. චෝයි ඉක්මනින්ම තුවාලෙට දාන්න බෙහෙතක් ගේන්න යනවා. මේ වෙලාවේ ආජින් යූසික්ට කියනවා ඔයාට අනුස්මරණ උත්සවයකට යන්න තියෙනවා කියලා කිව්ව නේද? ඔහු සැකයෙන් වගේ ඔව් යන්න ඕනේ කියලා කියනවා. ආජින්ගේ තාත්තා වැස්සෙම ඇය කියපු වෙලාවට ඇයගේ නිවසට එනවා. එතකොට ඔහු දකිනවා නිවසේ බඩු ඇදලා දාලා ඔක්කොම අවුල් වෙලා තියෙනවා. මේ අතර චෝයි ආජින්ව තමන්ගේ ඇපාර්ට්මන්ට් එකට යවන්න සූදානම්. ඔහු ඇයව ටැක්සි එක නගලා ඩ්‍රයිවර්ට යන්න ඕනේ ඇඩ්‍රස් එක කියනවා. නමුත් යන ගමන් ආජින් ඩ්‍රයිවර්ට ගමන වෙනස් කරන්න කියනවා. ඇය දැන් ඇයගේ ඇපාර්ට්මන්ට් එකට යන්න හදන්නේ. යන ගමන් ඇය චෝයිට මැසේජ් එකක් දානවා තමන්ගේ පර්ස් එකයි ID එකයි ගන්න ගෙදරට පොඩ්ඩක් යන්න වෙනවා කියලා. චෝයි නම් ඒ වැඩේට කැමැත්තක් නෑ. නමුත් ඇය ඉක්මනින්ම මේ වැඩේ කරගන්න පුළුවන් කියනවා. පස්සේ චෝයි මැසේජ් එකක් දානවා ඩ්‍රයිවර්ට ඔයා එනකන් ඉන්න කියන්න. මොනවා හරි වුණොත් මට කෝල් කරන්න. ආජින් ඇයගේ ඇපාර්ට්මන්ට් එකට එනවා. තාත්තා ආජින් එනකම් බලාගෙන ඉන්නවා. තාත්තා අහනවා මට එන්න කියලා ඔයා මොකද පරක්කු උනේ? ඇය කියනවා බලාගෙන ඉන්න උනේ තාත්තට විතරක් නෙවෙයි. මමත් මේ මොහොත වෙනකම් බලාගෙන හිටියේ. තාත්තා කියනවා කියවිල්ල නවත්තලා මට සල්ලි දෙන්න. ඇය තාත්තටත් වින්ටර් හැට් එකක් ගෙනල්ලා. ඇය ඒක තාත්තට පෙන්නලා කියනවා මම ඔයාට සල්ලි දෙන්නම්. ඒත් ඊට කලින් මේක දාගන්න පුළුවන්ද? තාත්තා අහනවා මේ මොකද? ඇය බොහොම හැඟීම්බරව කියනවා අපි දෙන්න එකතු වෙලා හොඳ සම්බන්ධයක් තියාගත්තොත් කොච්චර හොඳද කියලා මම පොඩි කාලේ ඉඳන්ම කල්පනා කළා. දැන් මම සල්ලි හොයන නිසා මට ඔයාට හොඳ දෙයක් අරන් දෙන්න ඕන වුණා. මේක ඔයාගේ උපන්දින තෑග්ගක් තාත්තේ. තාත්තා කියනවා ඔයාට පිස්සු හැදිලාද මට තාත්තා කියලා කතා කරන්නේ? ඔයා මොකාටද දෙන්න හදන්නේ? ඇය කොහොම හරි අවසානයේ තාත්තට තොප්පිය දානවා. ඇය තාත්තට තොප්පිය දාලා හරිම හැඟීම්බරව කියනවා තාත්තට හොඳ පෙනුමක් තියෙනවා. ඇය තාත්තව වැළඳ ගන්නවා. ඉතින් තාත්තත් කියනවා හරි මම මේක දාගන්නම්. මට දැන් සල්ලි දෙන්න. පස්සේ ඇය බෑග් එකක් අරන් ඒක තාත්තට දෙනවා. තාත්තත් බොහොම සතුටෙන් බෑග් එක ඇරලා බලනවා. බෑග් එකේ තියෙන්නේ සල්ලි නෙවෙයි කඩදාසි වගයක්. ඔහු ඒ කඩදාසි කොළ ටික අරගෙන හයියෙන් hina වෙනවා. ඒ කඩදාසි කොළ ටික ආජින්ගේ මූණට දමලා ගහනවා. එතකොට ඇය හයියෙන් hina වෙනවා. ඇය තාත්තගෙන් අහනවා ඔයා ඇත්තටම හිතුවද මම ඔයාට සල්ලි දෙයි කියලා? ඉතින් ඔයාට දැන් මාව මරන්න ඕනේද? ඔහු ආජින්ගේ කොණ්ඩෙන් ඇදලා අල්ලන් කියනවා ඒකනම් ඔයාට ඕනේ මම ඔයාව මරන්නම්. තාත්තා ඇයට පහරක් ගහනවා. ආජින් බිම වැටෙනවා. ඒත් එක්කම ආජින් චෝයිට කෝල් එකක් ගන්නවා. ඇයගේ ෆෝන් එකත් බිම වැටෙනවා. තාත්තා ඇයට හොඳටම ගහනවා. මේ වෙලාවේ ෆෝන් එක ආන්සර් කරන චෝයිට ඇහෙනවා ආජින් උදව් ඉල්ලලා කෑ ගහනවා. ඉතින් චෝයි ඉක්මනින්ම තමන්ගේ වාහනේ ස්ටාර්ට් කරගෙන යනවා. මේ වෙලාවේ අත්අඩංගුවේ හිටපු ජුන්සෝ නිදහස් වෙලා පොලිසියෙන් එළියට එනවා. ඔහු ආජින්ට කෝල් එකක් ගන්නවා. ඒත් ෆෝන් එක ආන්සර් කරන්නේ නැහැ. ඔහු ඇස්සෙම දුවගෙන යනවා. චෝයි නැවත ආජින්ට කෝල් එකක් ගන්නවා. ඒත් ආන්සර් කරන්නේ නැහැ. පස්සේ ඔහු පොලිසියට කෝල් කරලා කියනවා. ඒත් ඔවුන් අදාළ ස්ථානයේ ඇඩ්‍රස් එක අහනවා. නමුත් චෝයි එතන ඇඩ්‍රස් එක කියන්න දන්නේ නැහැ.
මේ අතර ආජින්ගේ තාත්තා ඇයට හොඳටම ගහනවා. නමුත් ඇය ගුටි කාගෙන ඉවසගෙන ඉන්නේ චෝයි එතනට පැමිණෙනකන්. ආජින්ගේ තාත්තා ඇයට කියනවා මම ලේසියෙන් ඔයාට මැරෙන්න දෙන්නේ නැහැ. එහෙම කියලා ඔහු යන්න හැරෙනකොටම ආජින් තාත්තාගේ කකුලෙන් අල්ලගන්නවා. ආජින් වේදනාවෙන් මම ඔයාට සල්ලි දෙන්නම් කියලා සල්ලි තියෙන තැන පෙන්නනවා. තාත්තා එතනට ගිහින් බැලුවත් සල්ලි නැහැ. ඔහු නැවත පැමිණෙනකොට ආජින් තමන්ගේ සාක්කුවේ දාගෙන හිටපු ආත්ම ආරක්ෂක උපකරණයෙන් තාත්තගේ මූණට ස්ප්‍රේ කරනවා. මූණ දැවිල්ලට තාත්තා වේදනාවෙන් කෑ ගහනවා. මේ වෙලාවේ චෝයි ආජින්ගේ ඇපාර්ට්මන්ට් එක ළඟට ඇවිත් ඔහු වාහනයෙන් බැහැලා වේගයෙන් දුවනවා. ආජින් වේදනාවෙන් බඩගාගෙන ගිහින් ලයිට් එකක කේබල් එක ගලවලා ගේ ඇතුළ අඳුරු කරනවා. මේ වෙලාවේ චෝයි දොර ළඟ තියෙන බේස්බෝල් පිත්තත් අරන් ගෙට ඇවිත් ආජින්ගේ තාත්තව තල්ලු කරලා ඔහුට පයින් පහරක් ගහනවා. ආජින්ගේ තාත්තා නැවතත් ඔහුට ගහන්න යනකොට චෝයි ඔහුට හොඳටම ගහනවා. ආජින්ගේ තාත්තා බිම වැටෙනවා. චෝයි දුවගෙන ආජින් ළඟට යනවා. මේ වෙලාවේ ආජින්ගේ තාත්තා බිම වැටිලා තියෙන කතුරක් අහුලා ගන්නවා. ඔහු කතුරෙන් චෝයිට පහරක් ගහනවා. චෝයිට කේන්ති යනවා. ඔහු ළඟ තියෙන බේස්බෝල් බැට් එකෙන් ආජින්ගේ තාත්තට හොඳ පහරක් ගහනවා. පස්සේ ඔහු ආජින්ගේ ගෙදරින් එළියට ඇවිත් කලබලෙන් දුවනවා. ආජින් බොහොම කේන්තියෙන් වේදනාවෙන් නැවතත් බේස්බෝල් බැට් එක අරන් තාත්තට පහරක් එල්ල කරනවා. මේ වෙලාවේ ජුන්සෝ ආජින්ගේ ඇපාර්ට්මන්ට් එකට දුවගෙන එනවා. එතකොට ඔහු දකිනවා චෝයි බොහොම කලබලෙන් ඇපාර්ට්මන්ට් එකේ පඩිපෙළෙන් පහළට බහිනවා. මේ වෙලාවේ කතාවේ ජුන්සෝගේ කටහඬින් නැවතත් දෙයක් කියනවා. ආජින් දෙවියන් සමග ඇගේ ජීවිතය පරදුවට තබමින් ඔට්ටුවක් ඇල්ලුවා. ඒ ඔට්ටුවේදී දෙවියන් ඇගේ පැත්ත ගත්තා. ඊට පස්සේ පෙන්නන්නේ ආජින් එළියට ගිහින් හඬමින් ඇම්බියුලන්ස් එකකට කෝල් කරනවා. ඇය කියනවා ඇවිත් මගේ තාත්තව බේරගන්න. එයාගෙන් ගොඩක් ලේ ගලනවා. අනේ හෝ බේරලා දෙන්න. පස්සේ ඇය ඇගේ ජීවිතේ බිල්ලට දෙමින් ක්‍රියාත්මක කරපු සැලැස්ම සාර්ථක වුණ එකට ඇය සතුටින් hina වෙනවා. එතනින් මේ කොටස නිමා වෙනවා. අපි බලමු එතනින් එහාට ආජින්ගේ ජීවිතය කොහොමද වෙනස් වෙන්නේ කියලා. නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරගෙනම යන්න, කතාව දිගටම බලන්න. ඊළඟ කොටසෙන් හමු වෙමු. සුබ දවසක්.